පුරුදු වෙන්න. පවුල පන්සල වගේ තියාගන්න. මිනිස්සුන්ගේ පොඩි කාලේ ඉඳන් මිනිස්සු පවුපින් ඉගෙන ගන්නේ කොහෙන්ද? දැන් ඔය මෙතන තාත්තලා ඉන්නෝනේ. තාත්තලාගෙන් මම මේ මේක දෙමි හරි කමක් නෑ අහගන්න. තාත්තලාගෙන්ම යහන් අපි හදපු අපේ දරුවෝ වැඩිපුරම අකුසල් සිතුවිලි වලින් පෝෂණය කරේ කවුද? ගෙවල් වලින්. දැන් ඔය තාත්තලා ඔහොම ඉන්න ගමන් කල්පනා කරන්න ඕනේ. ආමුදුරනේ අපූර්වට මේ පොඩි උන් ඉස්සර ඒක මේ අම්මලාගෙන් දැනගත්තා. මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බණුන් අහලා දෙනවා. කාගෙන්? පිට මිනිස්සු බයිනවා. පාර යන මිනිස්සු බයිනවා. කවුද බයින්නේ? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. උණුහරුප පළලැදි මේ වෙනකොට පගෝති ගන්න. වැඩිපුරම උණුහරුප කියන්නේ කොහෙද මිනිස්සු? දැන් තාත්තලා කල්පනා කරන්න ඕන හිටගෙන ඉන්න ගම. අපූර්වට කෙල්ල පාර යනවා කෙල්ල කියන්නේ මේ. බීලා පාර යනවා විත්තියක්වත් නැහැ. පොලිසියටත් එක්ක ටෝක් කරනවා නොබීපු ගන්නට. ගෙදර ගියපු ගම මතක තියාගන්න. මිනිස්සෙකුට හැදෙන්න බලපානවා. වෙනතුනේ මෙව හදාගන්න නැතුව චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් තේරුමක් නැහැ හොඳේ.